මේ තියෙන්නේ ඔයාට මේ වෙනකොට බජට් සෙට්මන්ට් එක මිලදී ගන්න පුළුවන් ඩියුරබිලිටි අතින් රජෙක් වගේ. එකම ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක තමයි Honor X7C කියන ස්මාර්ට්ෆෝන් එක. මේක ඔයාලට රුපියල් 59999කට ආසන්න වශයෙන් රුපියල් 60000කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකෙදි 5 star drop resistance පහසුකම, ultra long battery life එක, ඒ විතරක්ම නෙමෙයි මෙගාපික්සල් 108ක main camera එක, super large storage එක සහ high impact sound system එකකුත් මෙන්න මේ device එකට include වෙනවා. ඉතින් රුපියල් 60000කට මේ වෙද්දී යන්න පුළුවන් හොඳම drop resistance පහසුකම තියෙන එකම device එක මෙන්න මේ Honor X7C කියන device එක විතරයි. මේක ශ්‍රී ලංකාවට ගෙන්නන්නේ සිංගායතන හරහා. මේකට 1 year warranty එකක් company හරහාම හම්බ වෙනවා. ඒත් එක්කම තමයි TRCSL Apple සහිත device එක. හරි. දැන් අපි අර මම කලින් කතා කරපු හැම දෙයක්ම එකින් එක අරගෙන මේකේ තියෙන durability quality මොන වගේද කියලා එකින් එක කතා කරමු. හරි. අපි මුලින්ම මෙන්න මේ Honor X7C කියන device එකේ key point එක මොකක්ද කියලා මුලින්ම කතා කරමු. මේකට හඳුන්වලා දීලා තියෙනවා 5 star drop resistance කියන පහසුකම. මේ certification එක Swiss SGM performance කියන certification එක පවා ලබාගත් දුරකථනයක්. සරලවම කිව්වොත් මේ certification එක හම්බ වෙන්නේ drop resistance වලින් හොඳම ලකුණු ගන්න දුරකථන ප්‍රමාණයට විතරයි. විශේෂයෙන්ම මේකට අවිල්ලා තියෙන tempered glass එක සහ cushion architecture එක ඇතුළුව මේකට සෑහෙන හොඳ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක ඉඳන් අතෑරියත් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. හැබැයි මම කියන්න ඕනේ මේ කඩා ගන්න එපා. අපි ෆෝන් එකක් ගන්න මේ වගේ පොලේ ගහලා අත අදහා බලන්න නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මේගොල්ලෝ දෙන සර්ටිෆිකේෂන් එකක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දුරකථනය වාගේ අතින් වැරදීමකින් හරි මීටර් 1.5ක් උඩ ඉඳන් බිමකට වැටුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියන සර්ටිෆිකේෂන් එක තමයි මෙයාලා මේකෙන් සඳහන් කරන්නේ. ඔයාලා දන්නවා ඉස්සර ඉඳන් මාත් එක්ක channel එකේ එකතු වෙලා හිටියානම් Honorස්ලාගේ lab test ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කිව්ව විදිහටම ඒ විදිහම lab test එකෙන් එන result එක අපිට අතට ගත්තාමත් ඒ විදිහටම experience කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ back එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන vegan leather texture එක නිසා ඔයාට back cover එකක් නොදා වුණත් ඔයාට මේක use කරන්න පුළුවන්. මොකද fingerprint එක ඇලෙන්නේ නැහැ. ඒත් එක්කම premium look එකක් මේක අර experience කරගන්න පුළුවන්. back එකේ ලස්සන pattern එකක් ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ලස්සන camera module එකක් include වෙලා තියෙනවා. සහ flat frame එක තමයි මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම මේකට second hand noise cancellation microphone එකක් සහ IR blaster එකකුත් මේකට include වෙනවා. ඒත් එක්කම තමයි ඔයා ගොඩක් high quality sound එක දාලා සින්දුවක් එහෙම අහනවා නම් මේකට 3.5mm audio port එකකුත් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මෙන්න මේකට ඇවිල්ලා තියෙන water resistance පහසුකම. මේ resistance එක IP54 කියන rating එකත් එක්ක ආපු resistance එකක්. ඒ කියන්නේ මෙයාලා සඳහන් කරන විදිහට මේකට water and dust resistance පහසුකම තියෙනවලු. ඒ කියන්නේ dust proof සහ water splash proof කියන certification එක. මෙයාලගේ lab test එකෙත් සඳහන් කරන්නේ මීටර 0.5ක ප්‍රමාණයකින් තප්පර 180ක කාලයක් එක්ක මේක ටෙස්ට් එක පාස් වුණා කියලා. සරලවම කිව්වොත් මේක වතුරයට ගොඩක් වෙලා තියාගෙන පාවිච්චි කරන්න බෑ. අර පොඩි පින්නක් එහෙම නැත්නම් පොඩි වතුරක් වැන්නට එහෙම කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ කියලා තමයි මේකෙන් සරලවම සඳහන් කරන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාට මේ වෙද්දී යන්න පුළුවන් බජට් එකේ හොඳම ඩියුරබිලිටි එකක් එක්කම. ඒ කියන්නේ water resistance සහ dust resistance පහසුකමත් ඇතුළුව අනිත් ෆෝන් එක සංසන්දනය කරලා බලද්දි ඩිවයිස් එක තමයි මම කලින් සඳහන් කළා වගේම කින් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මේක ඇවිල්ලා තියෙන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක උදාහරණයක් විදිහට ඔයා මේක පාවිච්චි කරන්නේදී පූල් එකකට වෙන්න කියන්නකෝ. විනාඩියක් දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේක අරන් ටක් ගාලා පිහ දාලා දාන්න. එහෙම නැත්නම් මේකට ෆ්ලෑෂ් පාරක් වැදුනත් ටක් ගාලා තප්පර 5ක් 6ක් වගේ ඇතුළත ටක් ගාලා වතුර ටික පිහ දාලා දාන්නත් අමතක කරන්න එපා. තුන්වෙනි key point එක තමයි මේකට ඇවිල්ලා තියෙන battery life එක. හේතුව තමයි milliampere hour 6000ක battery එකක් තමයි මේකට include වෙන්නේ. මේක key point එකක් වෙන්නේ මොකද මේ price range එකේ සහ මේ budget segment එකේ ගොඩක් device වල අපිට බලා ගන්න පුළුවන් උනේ milliampere hour 5000ක battery එක. නමුත් තව 1000ක් වැඩි කරලා milliampere hour 6000ක battery එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඒත් එක්කම තමයි 35 watt fast charging adapter එකක් මේකට හම්බ වෙනවා. ඉතින් ඉතාමත් ඉක්මනටම ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට වැඩි කාලයක් අනිත් ෆෝන් එක සංසන්දනය කරලා බලද්දී ඔයාට ටිකක් වැඩි කාලයක් වුණත් ඔයාට මේක screen on time එකත් පවත්වා ගන්න පුළුවන්. මෙයාලා සඳහන් කරන විදිහට ඔයාලා මේ device එක full charge කරලා
වීඩියෝ එකක් ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්ලු පැය 24ක්. ඒ කියන්නේ දවසක්. ඒත් එක්කම තමයි ඔයාලට මේකේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා පැය 59ක් එක දිගට සින්දුවක් වුණත් අහන්න පුළුවන්ලු. කෝල් එකක් ගත්තොත් පැය 46ක් ගන්න පුළුවන්ලු. ඒ වගේම විශේෂයෙන්ම මේකේ ඔයාලට 102ක බැටරි පර්සන්ටේජ් එකක් තිබ්බත් අල්ට්‍රා පවර් මෝඩ් එකට දාලා විනාඩි 75ක කෝලින් ටයිම් එකක් වුණත් ඔයාලට ගන්න පුළුවන් කියලා තමයි මෙයාලා මේකෙන් සඳහන් කරන්නේ. වාව්! ඇත්තරම මේ බැටරිය අතින් ගත්තත් මේ ඩිවයිස් එකේ තියෙන හොඳම හයි කැපැසිටි බැටරියක් තමයි මේ ඩිවයිස් එකේ. මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තමයි මේක ඔයාලට 100% charge කරන්න පැය එකමාරක් වගේ කාලයක් යනවා. ඒත් එක්කම මෙයාලා ප්‍රොමිස් වෙලා තියෙනවා බැටරි සර්කල් 1000ක් ගියත් ඔයාලට අවුරුදු 3-4ක් යනකම් එක දිගට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඩ්‍රොප් එක වෙන්නේ ඔයාලට 120ක බැටරි පර්සන්ටේජ් එකක් විතරයි කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. කැමරාව පැත්තට આવතින් අපිට මේකදී බලා ගන්න පුළුවන් වෙනවා මෙගාපික්සල් 108ක මේන් සෙන්සර් එකක්, තවත් 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක්. කොහොම නමුත් මේ ප්‍රයිස් රේන්ජ් එකට මෙගාපික්සල් 108ක් ගන්න සෑහෙන්න ලොකු වගේක්. ඔයා ඩේ ලයිට් එකේ සෑහෙන්න හොඳ ෆොටෝ එකක් ඔයාලට කැප්චර් කරගන්න පුළුවන්. ඩේ ලයිට් එක හරහා ඔයාලට හොඳ ඩීටේල් එක ෆොටෝ එකක් ගන්න පුළුවන්. හැබැයි මේකේ IS පහසුකමක් නැහැ. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් ගන්නකොට අර ග්ලිටර් ඉෆෙක්ට් එකක් ඔයාලට එක්ස්පීරියන්ස් වෙයි. ඉතින් මේ මෙගාපික්සල් කවුන්ට් එකත් ඔයාලට සෑහෙන්න වටිනවා. මොකද අපි කලින් සඳහන් කරපු බැටරි එක, වෝටර් රෙසිස්ටන්ට් එක, ඩියුරබිලිටි එක මේ හැම දෙයක් එක්කම සංසන්දනය කරලා බලද්දි දැන් තමයි කතා කරන්න යන්නේ මේකට අවිලා තියෙන මෙන්න මේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පංචෝල් කටවුට් එකක් එක්ක ආපු ඩිස්ප්ලේ එකක්. මේකේ හරියම ස්පෙක්ට් පැත්තට આવොත් මේකදී බලා ගන්න පුළුවන් අඟල් 6.77ක HD+ TFT LCD පැනල් එකක්, 120Hz refresh rate එකක් යන ගොඩක් ස්මූත් සහ හොඳ බ්‍රයිට් ලෙවල් ඩිස්ප්ලේ එකක් එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේක අවුට්ඩෝර් යූස් කළත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ ඩිස්ප්ලේ එක ඇක්සස් කරගන්න හැකියාවක් තියෙනවා. මොකද පීක් බ්‍රයිට්නස් ලෙවල් එක ඔයාලට 850ක ලෙවල් එකක් තමයි එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. මේකේ TFT පැනල් එකක් තියෙන ඉඳලා අර ගොඩක් වෙලාවට ඔයාලට අර ඩීප් බ්ලැක් කියන දේ ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඉතින් අර කලින් සඳහන් කරපු දේවල් එක්ක මේ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් බලද්දී ඩවුන් රේට් එකක් විදියට තේරෙනවා. මොකද මේක TFT පැනල් එකක්, ඒ කියන්නේ IPS පැනල් එකක්වත් AMOLED පැනල් එකක්වත් නෙමෙයි. ඒක හින්දා ඉතින් ලොකු කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. මොකද රුපියල් 60000යි අර වගේ ගොඩක් ෆීචර්ස් දීලා තියෙනවා. ඉතින් මේකදී HD+ පැනල් එකකුත් තියෙනවා, අවුලක් නැහැ. අඩුම Full HD+ පැනල් එකක්වත් දෙන්න තිබ්බනම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස. මේක ස්ටෝරේජ් එක පැත්තට આવොත් මේකදී බලා ගන්න පුළුවන් 8GB RAM එකක් එක 256GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක්. ඒත් එක්කම ඔයාලට තවත් මේක ටර්බෝ RAM ස්ටෝරේජ් එක හරහා ඔයාලට මේක තවත් 6GB RAM එක දක්වා වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී හොඳ RAM කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්, හොඳ ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට හොඳ RAM මැනේජ්මන්ට් එකක් මේක අර එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක පවර්ඩ් වෙලා තියෙන Qualcomm Snapdragon 685 කියන චිප්සෙට් එක හරහා. මේක 6 නැනෝමීටර් චිප්සෙට් එකක්. විශේෂයෙන්ම ඔයා ඩේ ටු ඩේ යූස් කරන ඕනම ඇප්ලිකේෂන් එකක්, විශේෂයෙන්ම සෝෂල් මීඩියා, බැංක් ඇප්ස්, එහෙම නැත්නම් ගේම් එකක් ප්ලේ කරනවා නම්, ඒ වගේම ඔයා වෙබ් බ්‍රවුසින් වගේ කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ස්ටෝරේජ් එක කිසිම ඉෂුව එකක් නැතුව ඔයාට හොඳ RAM මැනේජ්මන්ට් එකක් මේක අර එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම කැෂුවල් ගේම්ස් පවා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරගන්නත් පුළුවන්. PUBG වලට ගියොත් ඔයාට බැලන්ස් සෙටින් යනතේ ෆ්‍රේම් රේට් එකෙන් ඔයාට ප්ලේ කරගන්නත් පුළුවන්. මම මේ වීඩියෝ පටන් ගනිද්දිම කිව්වා මේ ඩිවයිස් එකට high impact sound system එකක් include වෙලා තියෙනවා කියලා. මේකදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා dual speaker setup එකක් සහ මේකේ volume level එක 300 දක්වා ඔයාට මේක වැඩි කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ 300ක level එකක් ඔයාට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම recommend කරන්නේ නැහැ ඔයාට මේක හැමතිස්සෙම පාවිච්චි කරන්න කියලා. මොකද ඔයා හැමතිස්සෙම මේක පාවිච්චි කරන්න මොකද සවුන්ඩ් එකේ quality අඩු වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් අනිත් ෆෝන් එක සංසන්දනය කළාම high impact sound experience එකක් ගන්න පුළුවන්. කියන්නේ අනිත් device වලට වඩා sound quality එක ගොඩක්ම වැඩි. ඒ වගේම Android 14 වගේම Magic OS 80 කියන දෙකම මේක run වෙනවා. ඉතින් ඒකෙන්ද ඔයාලට ගොඩක් හොඳ user friendly interface එකක් තමයි ඔයාලට මේක අර experience කරගන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් මගේ අදහස ගත්තොත් මෙන්න මේ Honor X7C කියන device එක ගැන මේක රුපියල් 59999. මේක මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන බජට් ෆ්‍රෙන්ඩ්ලි හයි ඩියුරබල් ස්මාර්ට්ෆෝන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. කලින් සඳහන් කළා වගේම 3 star drop resistance පාසුකමක් මේකට ඉන්ක්ලූඩ් වෙනවා. සෑහෙන්න හොඳ IP rating එකක් තියෙනවා, සෑහෙන්න හොඳ battery life එකක් තියෙනවා. වගේම high impact sound experience එකක් එක්ක
120 ශ්‍රීපස් රේට් එකක් වට ස්මූත් ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකකුත් මේකදී එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. සහ සෑහෙන හොඳ ඩිසයින් එකක් මෙන්න මේ Honor X7C කියන ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන්. මොකද වීගල් ලෙද බ්ලැක් එකක් එන්නේ. ලේසියෙන් බිම පැන්නත් මොනවා කළත් පොළවේ ගැහුවත් බැක් එකවත් ග්ලාස් එකවත් කිසිම දෙයක් ඩැමේජ් වෙන්නේ නැහැ. ඒත් එක්කම ෆ්ලැට් ෆ්‍රේම් තියෙන ඉඳලා කම්ෆර්ටබල් ෆීල් එකක් එක්ස්පීරියන්ස් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක බලද්දි මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම හොඳ ඩිවයිස් එකක් විදියට මෙන්න මේ Honor X7C කියන ඩිවයිස් එක හඳුන්වන්න පුළුවන්. එකම එක අඩුපාඩු විදියට දැක්කේ මේකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක. මොකද HD+ TFT පැනල් එකක් මේකට දීලා තියෙන්නේ. අඩුම LCD පැනල් එකක්වත් දෙන්න තිබ්බා. ඉතින් ඔන්න ඔය කාරණාවත් ඇතුළුව අනිත් දේවල් එක්ක සංසන්දනය කරලා බලද්දි බජට් එකට සෑහෙන හොඳ ඩියුරබල් ඩිවයිස් එකක් විදියට මෙන්න මේ Honor X7C කියන ඩිවයිස් එක හඳුන්වන්න පුළුවන්. highly recommend කරන්න පුළුවන්. මොකද ලෙඩ අඩු බ්‍රෑන්ඩ් එකක් තමයි Honor කියන්නේ. ඉතින් අවුරුද්දක වගකීමක් එක්ක TRCS ලැප්ටොප් සහිතව ඔයාට සිංගායතන හරහා මිලදී ගන්න පුළුවන්. ඒත් එකම බලලා ආයතන ඕනම එකක් කරා ඔයාට මිලදී ගන්නත් පුළුවන්. ඔන්න ඔයත් Honor ඩිවයිස් එකක් හොයවා හිටියනම් Honor ඩිවයිස් වලට ආස කෙනෙක් නම් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න ඩිවයිස් එකක් හොයා හිටියනම් යන්න පුළුවන් හොඳම හොඳ ඔප්ෂන් එකක් තමයි මෙන්න මේ Honor X7C කියන ඩිවයිස් එක. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ ගැන? මතකද ඔයාලගේ දසක් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට වගේම ඔයාගේ යාළුවෙක්ටත් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහෙන් තියෙන subscribe button එක press කරලා දැම්ම subscribe වෙන්න වගේම ඊට එහා පැත්තෙන් තියෙන notification bell එක click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් වලට කාටත් කලින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් මේ brand new episode එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.